Welcome back to our YouTube channel. අපි දෙන්නද මෙහි තියෙන ගමක් බලලා ඉවරලා තව වැඩ වගේක් තියෙනවා. ඉතින් අපි යන්නේ. අපි දැන් බස් එකේ යනකම් ඉන්නේ. අපිට ඉතින් කොයි දෙයකටත් බස් එකේ යන එක හරි ලේසි මෙහි. ඔය ඉතින් බස් නම් තියෙන ඉතින් පැයෙන් පැයට වගේ තමයි තියෙන්නේ. වෙන වෙලාවල් වලට තියෙනවා ටිකක් යවිදගෙන යන්න ඕනේ ඒකට ඉතින්. ඒක වැඩි. කොණ්ඩේ කපන්නනේ යන්නේ? ආද යන්නේ අපි කොණ්ඩේ දානය කරන්න. පරිත්‍යාග. ජීවිතේ ගැන දුනියා පුනින පුතේ මම වේදනාවෙන් කිව්ව දින ගැන ඔබ සදා තියේ අලියාදෙන් බේනමන්නේ තිය විලා තිබේ යලි කාගේ ගැන මෙසේලියන්නක තන්නේ දැන් ඇවිල්ලා ඉන්නේ බැඩ්හොෆ් ගස්ටයින් වලට. මෙහි natural thermal and hot springs බලන්න මේ view එක හරිම ලස්සනයි. nature එකත් එක්ක relax වෙන්න, walk එකක් යන්න and fresh air enjoy කරන්න. අද වෙදේ එකත් හොඳයි හොඳටම හොඳයි. මෙහි perfect location එකක් ඉතින්. මේ සමයක වෙනකොට සෑහෙන්න මිනිස්සු hiking වලට එනවා. මේ හරියට නුඹතාමත් නිදාගේම දැනෙන බව කියන්න ඕන එක පාරක් ඇවිල්ලා යනවාද ඔය ඇස් දෙක දිහා බලන්න සිය පාරක් නිවෙන්න ඕන ඒ හැම දේ කියන්න දෙනවාද දුර යන්න දැනුණා මම ආදරේ කියලා විසිට් කරන්න එන්නේ hiking යන්න බලාගෙන. සමයකට නම් ගොඩ අය hiking වලට තමයි මෙහෙ එන්නේ. winter වලදී තරමන් කලින් කිව්වා වගේ ස්කී කරන්න ගොඩ ටුවරිස්ට්ලා ප්‍රමාණයක් කියන රටක් ඕස්ට්‍රියාවල. බැඩ්ගස්ටයින් හොෆ්ගස්ටයින් කියන්නේ ගොඩ අය මෙහි ට්‍රැවල් කරන්න එනවා. බැඩ්හොෆ්ගස්ටයින් ගොඩක් ඕස්ට්‍රියාවල ෆේමස් වෙලා තියෙන්නේ natural thermal hot springs and beautiful mountains වලට. අපි අද මේ ස්පෙෂල් ආවේ මෙයාගේ කොණ්ඩේ කපන්න. කොණ්ඩෙත් කපාගෙන ග්‍රොසරි shopping ගන්නක් තියෙනවා. ඒ ටිකත් අරගෙන යන්න තමයි යන්නේ. අපි ළමයි දැන් කොණ්ඩේ කපන්න යන්නේ. මේ අපි ෆස්ට් ටයිම් මෙතනට එන්නේ නැත්නම් හැමදාම සල්ස්බර්ග් යන්නේ. අද ඒ යන්න බැරි නිසා අපි හිතුවා මෙතනට එන්න කියලා. Hallo. Alles klar, oder? Ja, dann. Wie geht's? Gut? How are you? Gut. Mit dir? Alles gut? හස්බන්ඩ් පැය දෙකක් විතර ඉඳලා මේ කොණ්ඩේ කපා ගත්තොන් බලන්න අද යගෙන. ලස්සනයි කියන්නේ ඔයා නිකන් හරි නැචරල් ලුක් එකක්. මේ තාත්ති වගේ ඔයා. ඇත්තටම වෙනදට එපා උස්සන්න. වෙනදට ඔයාගේ අර තියෙන්නේ අර කොල්ලෙක් වගේ කපු මේ අපේ තාත්තිගේ යා කට් එකමයි කපලා තියෙන්නේ. පිස්සුදයි අපේ තාත්තිගේ කපාගෙන එන්නම් ගිහින්. දැන් ලස්සන. කොහොමද? ෂීචාම්. යා. මේ තියෙන ඉතින් මගේ වත්කම. අයි මගේ වත්කම අපි දෙන්නගේ වත්කම තමයි මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් පරිස්සමින් ගිහින් යන්න.
මේ තියෙන්නේ බැට් හොෆ්ගස්ටයින්. මේ අපි එන්නේ අර ඈත තියෙන මවුන්ටන්ස් වල තමයි කට්ටිය එන්නේ හයිකින් කරන්න. බලන්න ලූර යනවා. මොනහරි දැන් මොකද කරන්නේ? අයියෙන් කතා කරන්නේ. අපි කඩේට යනවද එහෙම නැත්නම් අපි අර පැත්තට ගිහින් මෙහින් එනකම් අපි මොනවද කන්න අරගමුනේ. කඩේ ඔව් බඩගිනිය. කොෆි එකක් බොනවා. කොෆි නම් මේකෙත් තියෙන. මොකද කරන්නේ? ෂුගර් ඩැඩි ටයිප් එකට. නේද? ඇත්ත කියන්නේ ඉතින් ඇත්ත කියන්නේ. අපි දැන් යනවා. දැන් යනවා කන්න. මොනවද කන්නේ? ගෙදර කෑම උයලා ආවේ. ඒ උනාට දැන් 2යිද කොහෙද වෙලා උදේ ඉඳන් මං කෑම ඇයුවා. අපි දැන් කොණ්ඩේ කපන චුට්ටක් අද පිළිවෙලට ඉන්නවා. මොකද මේ වෙනදට බොහොම කැත විදියට තමයි ඉන්නේ. අපි දැන් යනවා මෙතන ඉස්සරහා පේස්ට්‍රි ෂොප් එකක් තියෙන. අපි යනවා එතනින් මොන හරි අරගෙන ඊට පස්සේ ස්පා එක තියෙනවා. ස්පා නෙවෙයි බිල්ලනේ තියෙන්නේ මෙතන. බිල්ල එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒකත් අරගෙන ඊට පස්සේ අපි යනවා තාරාව බලන්න. මේ තියෙන්නේ මේ හොෆ්ගස්ටයින් ඇතුළට වෙන්න තියෙන්නේ මේ හරිය. හරිම ලස්සනයි. මේ වටේටම තියෙන්නේ ඇල්ප්ස් මවුන්ටන්ස්. ටවුන් එකේ ඉඳලා ස්ට්‍රෙස් ගතිය නැති කරගන්න එන්න ඕන නම් හොඳ වයිබ් එකක් තියෙන පැත්තක් මේක. හරිම පීස්ෆුල්. මොනවද ගන්නේ? ෆොටෝ එකක් ගන්න කියලා කියන්නේ. අපි දැන් යන්නේ මොන හරි කන්න. හරි බඩගිනිය උදේ ඉඳලා මොකද කාලා නැති නිසා අපි යනවා මොන හරි කන්න. මෙහි ඔක්කොම තියෙන්නේ ඔස්ට්‍රියන් බිල්ඩින්ග්ස්, කැෆේස්, රෙස්ටොරන්ට්ස්. යා. ඒ වගේම මේ තුර්කි අයගේ කෑම කඩ තියෙනවා. අයිස්ක්‍රීම් නේ. තුර්කි කෑම කඩ තියෙන හරියට මේ ඔස්ට්‍රියාවල ටැක්සි ඩ්‍රයිවර්ස්ලා එතකොට කැෆේස් එහෙම ගොඩ තුර්කි අය කරනවා. ඉතින් එහෙම කඩයක් ඒක ඇරලා දාන්න බලමු. නේ. කෙබබ් එකක්. Tapi kebab akan yang kamu oh ini itu pizza kebab kamu Soalnya kebab beda. ada kebab Beda? Here. Yes, okay. Nim sebelah, 3 cup, Okay, was. Vital is not normal. Yeah, ganz normal, ja. Okay. Beta ist ja. මට මේ කෝපි වල මෙතන මෙතන වාඩි වෙනද එළිය වාඩි වෙනවා Hier dekat.
මට කෙබා පීච්චි කෙබාක් දෙකක් වගේ අපි අර දින් මස් දානක දාලා දැන් යන්නේ කෙබාබ් එක try කරන්න තුර්කිෂ් එක. මේ ගොඩ කෙබාබ් හදන්නේ මේ තුර්කියාවනේ. මේක දාලා තියෙන ගෑස් ටයිම කෙබාබ් නිදන් සෙකරිය. ගෑස් ටයිම් කෙබාබ්. මේක මේ ගෑස් ටයිම් වලට විතරක් මේ විතරක් ප්‍රසිද්ධ කෙබාබ්. අපි ඉන්නේ ගෑස් ටයිම් වලනේ. කියන්නේ හොට් ගෑස් ටයිම් ඔෆ්කොස් ටයිම් ඩොට් ගෑස් ටයිම්. හරියට ඇහෙන ඔයා කියන එක යකෝ හිමින් කතා. අයියෙන් කරන්නේ කමන්නේ. ඇත්තටම එන්නේ මයික් එක ගෙනාවෙත් නෑ. එක්ස්ට්‍රා මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ගමුද? ඈ? ෆුට්බෝල් මැච් එකේ මේ වන්නේ අනේ. සෙනගලු මේ බලන්න මෙතන තියෙන මේක මේ පල්ලියක්. මේ චර්ච් එකේ අපිට නන්න මේ තියෙන ලස්සන මේ කුරුල්ලොන්ගේ තියෙන ලස්සන හඳ එන්න අපි ආ බලන්න. මෙහෙ හිමිකම් නැති හිනක ගොළුයි ප්‍රේමය මුනිවත මාරකිමි හිමි නම් හමුවේවි නැතිනම් මෙන් වේවි මේ ගෙවෙන විරාමේ හිත තනිව මුලාවේ අපි පැතුව කතාවේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නේචර් එක හරිම ලස්සනයි. Thank you. Go, මල දීලා උම්මෙක්කුත් දෙන්න ඕනේ අතට. දැම්ම නිකන්. අපි මේක ගහගමු. ආර සැනසීමක් තියෙන්නේ නේ. ඈ? එන සැනසීමයි. තේන් මොකන්ද? අපි දැන් වාඩි වෙමුද මෙතන? වව් බලන්නකො මේ view එක. පට්ටම ලස්සනයිනේ. හොෆ්ගස්ටයින් ගැන දන්නේ නැති අයට කියන්නේ හොෆ්ගස්ටයින් තියෙන්නේ ඔස්ට්‍රියා ඉඳලා සල්ස්බර්ග් හරහා ඇවිල්ලා වෙට්ගස්ටයින් පහු කරලා තමයි එන්න ඕනේ හොෆ්ගස්ටයින් වලට. ඒ මොකද්ද? ආර පාක් එක. දත් සුද්ධ කරේ හා. මේ මේ අර පාක් එක වස්තු. මෙතන වතුර කඳක් තියෙනවා යන්න හොද ගන්න.
ඒ වුණාට ඒක ජරාව නිකන් එවිලින්න වගේ නිකන්. මේ යන හැම තැනකම වගේ මේ වගේ පොඩි මේ පොන්ඩ්ස් තියෙනවා හැම තැනමනේ. water pond එකක්. She look like Sevili. නේ? වань වතුර ලස්සන. අයිස්ක්‍රීම් කාලේ වල අත හොදන්න බැරි වුණා වතුර තිබ්බේ නැති නිසා අපේ හස්බන්ඩ් මේ අත හොදන නිකන් පොඩ අල්ලලා cool මට චිත දෙන්න cool දුව cool චුට්ටක්ද ඌ සෑහෙන cool නේ මෙතන ඇතුලේ යන්න පුළුවන් වස්තු. अरे हाँ बत्ते पेन अब मैं बत्ती में पड़ेगी यार मैं आता हो ये ना वाला लगन दे माटी चट्टक अरे अदरे अनुवारे इधर बेला चलेगा ඔස්ට්‍රියාවල තියෙන ලස්සනම චූටි මල් වත්ත ගස්ටයි ඒක මල් වත්ත හරි අල්ලනවා දීදී असली ऐसे මේක බේ නිකම් මේක ඇත්තටම මේ ගාඩන් එකක් නෙවෙයි මේක මේ හොක්කස්ටයින් වල නිකන් ඉතින් අර ලස්සන්ට නිදහසේ ඉන්න හදලා තියෙන තැන අපි ලංකාවේ නිකන් ඔය අපේ තියෙන්නේ විහාර මහදේ පාර්ක් එක වගේ එහෙම පොඩි නිකන් පොඩි පාර්ක් එකක් ගාඩන් එකක් නෙවෙයි ලොකු ගාඩන් එකක් නෙවෙයි ඒනට බලන්නකො ලස්සන මේවා මේ ඉබේ හැදෙන දේවල් නෙවෙයි මේවා මේන්ටේන් කරන්න කට්ටිය ඉන්නවා ඉස්සල වෙනකොටත් මම දැක්කා ක්ලීන් කරනවා කට්ටිය हौले हौले जिंदगी को अब तेरे हवाले करूं सनम रे तू मेरा सनम हुआ रे सनम මසාජ් එතකොට මේ මොනවද වෝටර් ස්පා මෙතන මේ ඉස්සරහින් පේන්නේ මෙහි ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් ඇල්පන්තර්ම් කියලා ඇල්පන්තර්ම් ගැස්ටයින්
අපි වයි The angels up in the clouds are jealous, no without. You got me kissing the ground, sanctuary. Try to be when you touch, but Lord, return me to dust. ඔයාලා කැමති නැද්ද ඔස්ට්‍රියාවේ තියෙන පුංචි ගමක මේ වගේ නිදහස් තැනක ජීවත් වෙන්න? බලන්නකො මේකේ තියෙන අපූර්වත්වය. එන්න පැතිවලට පේන විදිහ වෙනස්. අර ඇතින් පේන්නේ ඇස් කඳු පන්ති නේ. අර දියල්ලක් කරන බල්ලට අඩු වෙනවා. අර ඇතින් වලට පේනවත් දන්නේ මේ හරි මේ දියල්ලක් කෙනා ඔය දියල්ල තමයි මෙහෙ පහලට ගලාගෙන බහින්නේ. එතකොට අපි ඉන්නේ ගෙවල් හරියට ගලාගෙන යන්නේ වතුරනේ. ඔස්ට්‍රියාව දිගටම යන්න ඕන වෙන්නේ නැතිනේ. ඉතින් අදට අපි අපේ vlog එකෙන් කරනවා ඔයාලා ඔස්ට්‍රියාවල තියෙන ලස්සන තැන් බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක අපේ වීඩියෝස් බලලා අපිත්
එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔස්ට්‍රේලියාවට එන විදිහ, එතකොට මෙහි ජීවත් වෙන විදිහ, ලිවිං කොස්ට් හැමදේම ගැන ඉස්සරහට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒව දැනගන්න කැමති, යුරෝප් වල ජීවත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපිව සේව් කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගියේ